අද මම කියලා දෙන්න යන්නේ ඕගලන්ට අපි රෙදි සෝදලා වේලන්න පාවිච්චි කරන ක්ලිප්ස් ඇවිල්ලා රඳවණයක් හදන හැටි. ඒ රඳවන්නට අවශ්‍ය දේවල් තමයි මෙතන තියෙන්නේ. මේක CD එකක්. CD එකේ මේ මැද හිලක් තියෙනවනේ. මේ හිල වහන්න තමයි මෙන්න මේ වගේ මූඩියකින් මෙහෙම මූඩියකින් අලවන්නේ. එතකොට ඒක ලස්සනයි. නිමවුමක් තියෙනවා. එහෙම හදාගත්ත එකක් තමයි මේක. CD එකට මම පේන්ට් එකක් ගාලා තියෙනවා. එතකොට මේක හදාගන්න අපි ප්ලාස්ටික් මේ ක්ලිප්ස් අරන් තියෙනවා. මේ තියෙන්නේ ප්ලාස්ටික්. මේක රඳවා ගන්න තියෙන්නේ මෙන්න මේ විදියට. එක එක පාටින් එක එක පැත්තට ගහනකොට ලස්සනයි. එකම පාට ළඟ ළඟ ගහන්න නැතුව වග බලා ගන්න එක හොඳයි. එතකොට ලස්සනක් එනවා. දැන් මේකට 8ක් විතර ගන්න පුළුවන්. මේ ක්ලිප්ස් රඳව ගන්න පුළුවන්. දැන් මම මෙතන ක්ලිප්ස් 8ක් පාවිච්චි කරලා තියෙනවා. හරිද? මේක මලක් වගේ තියෙනවනේ. එතකොට මේක දැන් අර පැත්තකින් තියලා මේක එල්ල ගන්න මෙන්න ඩබල් ටේප් එක ගන්නවා. මේ තියෙන මේ ඩබල් ටේප් එක මේකට මේ වගේ ගැටයක් දාලා මේම නූලක් තියලා තියෙනවා කෝඩ් එකක්. මේ හදපු මේවා මේ කෝඩ් එක මේකක් හදාගන්නේ මෙන්න මේ විදියට. මේම දෙපැත්ත හරියට සම අරගෙන ලං කරලා මෙහෙම අපි ගැටිය දාගන්නවා. ලේසි මේක. මෙන්න ගැටිය දැම්ම. මෙන්න ගැටිය දාගත්ත කෝඩ් එක. එතකොට අපි කරන්න තියෙන්නේ මෙන්න මේ ඩබල් ටේප් එක අරගෙන හැලවෙන පැත්ත තුල මේක මෙහෙම තියනවා. තියලා මේ ස්ටෑන්ඩ් එකක් වගේ මේක පිටිපස්සේ මෙහෙම අලව ගන්න ඩබල් ටේප් එක නොපෙන්න පහත් කරලා. අලවපුවම මෙන්න මෙහෙම තියෙනවා. මේක තව මෙහෙම පහත් කරලා අලව ගන්න පුළුවන්. ඊට මදි නම් පොඩ්ඩක් මේක අයින් කරන්න. හරි. මේක බාත්රූම් එකේ අපි අණයක් ගහලා එල්ලලා තිබ්බම ඒක පිළිවෙලට තියෙනවා නැති වෙන්නේ මේක.